ඔය පර බල්ලට අර තමයි බත් එකක් දෙන්නේ. මෙහෙට වරේ පරය. මේව ඇඳගෙන ඉන්නව නම් අපිට මේ ප්‍රශ්න වෙන්නේ නෑනේ. අල්ලගනින් මේ ඔක්කොම. අල්ලගනින්. මිස්ටර් මිසිස් නොවැම්බර් මාස සිට මොනවද ඔය මේ ගෑනුගේ ටොයිලට් අස්සේ රිංගගෙන වනච්චරය? නංගි මං අපේ අර වයිෆ් ෆලෝ කරනවා මේ. කලිසමත් තෙමාගෙන අම්සේ නැසනේද? ඔව් පොඩි අසහන ගතියක් තියෙනවා. මම මේ සහනයක් ඔය යන ගමන්. සහනයක් දෙන්නම මොටාද? A few moments later. මිස්ටර් මිසිස් නොවැම්බර් මාස සිට දිවයින පොත් ගිරිරාජ් කෞශල්‍ය තිර රචනයක් යථාර්ථය නොදැන මගුලක් කනවා කියන්නේ චිත්‍රපටයක රඟපානවා වගේ කියලා හිතනවද? අපරාධිමුර ඩග්ලස් කියලා දැම්මේ. අත්තනක සූරි බණ්ඩාරගේ නිට්ටයව කියලා දාන්න මල් උයනට මල් හොරු ඔබ නෙලා නොගත් එක පුදුමයි. ආචාර්ය රවි ලේනගේ නිෂ්පාදනයක් මට මේක ඇති අනුෂ්කා ගාහිකුටගේ ජීවිතේ ඉඳ මමයි තෝයි දෙන්නම දුක් වෙන්නේ. අංජලි පික්කසයිද වෙන්නේ. මම කියන්නේ ළමයව උස්සන්න වෙනලා යන්නේ. සුදුඹට මම කියන්නේ අනුගේ ළමයේ කුසඳා නෙමෙයි. උඹගේ ළමයා. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණයක් ඔයගොල්ලෝ තෝරගෙන තියෙන්නේ හරිම කෙනාව. මං හිතන්නේ දරුවෙක්ව බලා ගන්න ඕනේ මෙන්න මේ වගේ නැන්දා කෙනෙක්. මගේ බබාව ඔයාගේම බබා වගේ බලා ගන්න ඕනේ. ඒකටම තමයි ආවේ. මේව ලොයිත් නෑ ලොයි ගහිත් නෑ. ඔයාගේ නම මොකද්ද? සර් ආලෙන් මත් වෙලා ඉන්නේ. මේ ගෑණි සර් වාලෙන් වෙලා ගන්න කෝලම් කරා. මේ ගෑණි මගේ ලෝකේ සායම් කළා. නෑ මගේ නෙමෙයි සර්ගේ ලෝකේ. එතකොට ඒකේ මුදා ගන්න මම වෑයම් කළා. මේකට පයිච්චන්නේ. පියදාසි ඊට පස්සේ මගේ නෝනගේ තැනට එන්න ඕනේ ඔයා. මං ඕකට ගහනවා. නීතියෙන් උසාවේ දෙන්නෙක්ව ඩිවෝස් කරලා වෙන් කළාට හදවතේ ඉපදිච්ච ආදරේ එහෙම කවදාවත් වෙන් කරන්නේ සිනහව සහ කුතුහලයේ මිරි පියසෙනෙහසක කතාව මිස්ටර් මිසිස් නොවැම්බර් මාස සිට දිවයින පුරා සිනමා හල්වල ඌනේ කම්මුලි මොකද මේ පැත්තේ කුසියට එන්නේ ගෑනු අයනේ. ඉතින් මා ගැල්ලමෙක් නේ. චුප්පෝනා දුප්පෝනා